විවාහ යෝජනා ගෙදරට එනකොට දෙමාපියෝ බලන ඒවා තියෙනවා. මොනවද බලන්නේ? විවාහ යෝජනාවක් ගෙදරට එනකොට අම්මලා මොනවද බලන්නේ? දැන් මෙතන එකක් අහු වුණා. මොකද්ද? අනිවාර්යෙන් කුලය බලනවා. ඒ කියන්නේ මොකෙන්ද කුලය හොයන්නේ? කලිසම ගලවලා බලනවද කුලය? එහෙම හොයන්න බෑ පුතා කුලය. මොකෙන්ද කුලය හොයන්නේ? වාසගමෙන් ලංකාවේ නම් බලනවා රාජසිංහ රජුරුවන්ගේ රෙදි හොදලාද රාජසිංහ රජුරුවන්ගේ මේ කෑම උයලාද දලද මොකද්ද සීමා බෝධිය වැටරේ පෙයාර කළාද කියලා බලනවා. කුඹුරු කරලාද අරවද මේවට. ඒක නිසා එහෙම සම්බන්ධයක් ගෙදරට කියනකොට මොකද්ද කරන්න ඕනේ කපටි වෙලා? වාසගමක් බොරු එකක් හරි හදාගෙන යන්න ඕනේ. ගැළපෙන එක. මේවා කියන්න හොඳත් නෑ අම්මපා. කමන්නේ. බොරු එකක් හදාගෙන යන්න. රාජසිංහ රජුරුවන්ලාගේ මොකද්ද එයාගේ වාසගම කියලා වහම කියන රාජසිංහ රජුරුවන්ලාගේ. යකෝ එතනින් එහාට වාසගම් නෑ. තව මොනවද බලන්න? අනිවාර්යෙන් අහනවා ගෙවල් කොහෙද අහනවාමයි. ගෙවල් කොහෙද? එතකොට මොකද්ද කියන්නේ? ළඟ කිව්වත් කැමති වෙන්නේ. ගෙවල් කොහෙද ඇහුවාම? කොහෙද ගෙවල්? අර එහා ගෙදර අයියා. අර ඉන්නේ යාර දත් මදින්න කියලා කිව්වට කැමති වෙන්නේ නැහැ. එතකොට වැඩකුත් නැහැනේ පුතා. එහෙම කසාද බැන්දාම ඇයි? මංගල පෙරහැර මේ ගෙදරින් මෙහෙම ගිහිල්ලා එහා ගෙදරට ගියා. මනමාලි එක්කගෙන ඒ ගෙදරින් ආයි මෙහාට ආව ගේට්ටු දෙකයි. වැඩක් නැහැ. දුරම වුණොත් කැමති වෙන්නේ නැහැ ඒත්. කොහෙද ඕක කියලා ඇහුවාම නිකන් තලෙයි මන්නාරමේ. වගේ කිව්වහම කැමති වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? කව කට්ටක් අරගෙන ලංකා සිසිතියම අරගෙන දුරත් නොවන ළඟත් නොවන මධ්‍යහන්න අගයක්මක් කරන්න ඕනේ. තෝරගන්න ඕනේ. පැහැදිලිද? කියන්නේ නැහැ ඉතින්. පැහැදිලිද? ඒවා පැහැදිලි. මේ පාඩම තමයි පැහැදිලි නැන්නේ. තව බලනවා මොනවද? රැකියාව. මොකක්ද එයා කරන රැකියාව? එයා ස්වයං රැකියාවක් කරනවා. එයාට ගමේ ඇලගාව විශාල කර්මාන්ත ශාලාවක් තියෙනවා. ඒ කර්මාන්ත ශාලාවේ බැරල් මොනවත් බට එයා ගාව වැඩ කරනවා වේගෙන් දුවන්න පුළුවන් සේවකයෝ දෙන්නෙක්. ඒ වගේ කර්මාන්ත ශාලාවල සේවකයන්ට තියෙන ඕනේ පළවෙනි සුසුකම් මොකක්ද? වේගෙන් දුවන්න පුළුවන්. එහෙම කිව්වොත් කැමති වෙන්නේ? දැන් උග්ගසේනට ඔය ඔක්කොම බැලුවොත් අර කෙල්ල ගැලපෙනවද?